යාළුවනේ ලෝක සිතියමේ තිබුණත් කාටවත්ම යන්න බැරි අහසින්වත් පියාඹන්න තහනම් තැනක් ගැන ඔබ අහලා තියෙනවද? ඇමරිකාවේ නෙවාඩා කාන්තාරය මැද තියෙන මේ පුංචි තිතක් වැනි ප්‍රදේශය ගැන මුළු ලෝකයම දශක ගණනාවක් තිස්සේ කතා වෙනවා. ඒ තමයි ඒරියා 51. ඇත්තටම එතන මොකද වෙන්නේ? එතන පිටසක්වල ජීවීන් ඉන්නවද? නැත්නම් අපි නොදන්නා අතිනවීන තාක්ෂණයක් එතන හැංගිලා තියෙනවද? අද අපි මේ අභිරහස් පර්යන්තයේ තියෙන ඇත්තම කතාව මුලින්ම අගට කතා කරමු. අපි මුලින්ම බලමු මේ භූමිය මොන වගේ තැනක්ද කියලා. මේක තියෙන්නේ ලාස් වේගාස් නගරයේ ඉඳන් සැතපුම් 80ක් විතර උතුරට වෙන්න නෙවාඩා කාන්තාරයේ ග්‍රූම් ලේක් කියන ලුණු මිදුණු විලාසල. දශක ගණනාවක් තිස්සේ ඇමරිකානු රජය මෙහෙම තැනක් තියෙනවා කියලා පිළිගත්තේ නැහැ. හැබැයි මේ කඳවුර වටේට තියෙන ආරක්ෂාව හිතාගන්න බැරි තරම්. ඔබේ සීමාවට ගියොත් මුලින්ම දකින්නේ Use of Deadly Force Authorized කියලා ගහපු බෝට් ලෑලි. ඒ කියන්නේ අනවසරයෙන් ඇතුළු වුණොත් කිසිම අනතුරු ඇඟවීමක් නැතුව වෙඩි තියන්න ඔවුන්ට නීතියෙන් අවසර තියෙනවා. මෙතන ඉන්න ආරක්ෂකයින්ව හඳුන්වන්නේ කැමෝ ඩූට්ස් කියලා. ඔවුන් සුදු පාට ජීප් රථ වලින් පැය 24 පුරාම සීමාව මුර කරනවා. ඒ වගේම පොළොව යට තියෙන සෙන්සර් මගින් ඕනෑම සතෙක්ගේ හෝ මිනිස්සෙක්ගේ චලනයන් ඔවුන්ට හඳුනා ගන්න පුළුවන්. අහසින් පවා කිසිම යානයකට මේ සීමාවට ඇතුළු වෙන්න බෑ. ඇත්තටම ඒරියා 51 නිර්මාණය වුණේ 1955 දී සීතල යුද්ධ කාලයේදී. ඒ කාලේ ඇමරිකාවට රුසියාවේ රහස් හොයන්න අතිනවීන ඔත්තු බලන යානයක් අවශ්‍ය වුණා. අන්නේ රහසිගත ව්‍යාපෘතිය තමයි U-2 ස්පයි ප්ලේන්. මේ යානය සාමාන්‍ය යානාවලට වඩා ඉතා ඉහළ අහසේ ඒ කියන්නේ අඩි 70000කටත් වඩා උසින් පියාඹන්න පුළුවන් විදියට හැදුවේ. ඒ කාලේ මිනිස්සු අහසේ මෙච්චර උසකින් පියාඹන දිලිසෙන වස්තුවක් දැක්කම හිතුවේ ඒක පිටසක්වල යානයක් කියලා. ගුවන් නියමුවන් පවා මේ ගැන වාර්තා කළා. රජය මේ රහස ආරක්ෂා කරන්න ඕන නිසා මිනිසුන්ගේ මේ පිටසක්වල කතාවලට ඉඩ දුන්නා. මොකද එතකොට ඔවුන්ගේ රහස් යානය ගැන රුසියාවට සැකයක් ඇති වෙන්නේ නැති නිසා. U-2 යානයට පස්සේ SR-71 බ්ලැක්බර්ඩ් වැනි අතිවේගී යානා පරීක්ෂණ කළෙත් මෙතනමයි. ඒරියා 51 කිව්වම ඕනෑම කෙනෙක්ට මතක් වෙන්නේ පිටසක්වල ජීවීන්. මේ කතාවලට ලොකුම පදනමක් වුණේ බොබ් ලාසාර් කියන විද්‍යාඥයා නිසා. 1989 දී ඔහු ලෝකයම හොල්ලන හෙළිදරව්වක් කළා. ඔහු කිව්වා Taman ඒරියා 51 වලට යාබද එස්පෝ කියන රහසිගත තැන වැඩ කළා කියලා. ඔහුට අනුව එතන පිටසක්වල යානා 9ක් තිබුණා. මේ යානා පෘථිවියේ තාක්ෂණයට වඩා අවුරුදු දහස් ගණනක් ඉදිරියෙන් තිබුණු බවත් ඒවා ක්‍රියා කරන්නේ එලිමෙන්ට් 115 කියන ඉන්ධනයෙන් බවත් ඔහු කිව්වා. ඒ වගේම 1947 දී රෝස්වෙල් වලට කඩා වැටුණු යානයේ කොටස් සහ පිටසක්වල ජීවීන්ගේ සිරුරු පවා මෙතන රහසේ තබාගෙන පරීක්ෂණ කරනවා කියලත් මතයක් තියෙනවා. රජය මේවා බොරු කියලා කිව්වත් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ඇමරිකාව මේ පිටසක්වල තාක්ෂණ හොරෙන් පාවිච්චි කරලා ලෝකයේ බලවතා වෙන්න උත්සාහ කරනවා කියලයි. දැන් අපි බලමු 2026 අවුරුද්ද වෙනකොට එතන මොකද වෙන්නේ කියලා. අදටත් ඒරියා 51 කියන්නේ අතහැර දැමූ තැනක් නෙවෙයි. Google Earth දර්ශන පරීක්ෂා කරලා බලද්දී අපිට පේනවා එතන තව තවත් අලුත් ගොඩනැගිලි විශාල සහ අඩි දහස් ගණනක් දිග නවීන ධාවන පත හැදෙනවා කියලා. වර්තමානයේ මෙතන පරීක්ෂණ කරන්නේ ඩ්‍රෝන් සහ හයිපර්සොනික් යානා ගැන කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ ශබ්දයේ වේගය වගේ කිහිප ගුණයක වේගයෙන් යන යානා. ඒ වගේම රේඩාර් වලට අහු නොවන ස්ටෙල්ත් තාක්ෂණයේ ඊළඟ පරම්පරාව මෙතනදී පරීක්ෂා කරනවා විය හැකියි. 2019 දී ස්ටෝම් ඒරියා 51 නමින් මිලියන ගණනක් මිනිස්සු මෙතනට කඩාවදින්න Facebook කරා සැලසුම් කළත් හමුදාව දැඩි අනතුරු ඇඟවීම් කළ නිසා ඒක සාර්ථක වුණේ නැහැ. ඒරියා 51 අදටත් ලෝකයේ ආරක්ෂිතම සහ රහසිගතම ස්ථානයක්. ඉතින් යාළුවනේ ඒරියා 51 කියන්නේ හුදෙක් හමුදා කඳවුරක් විතරක්ම නෙවෙයි. මිනිස් කුතුහලයේ සහ රහස්‍යභාවයේ සංකේතයක්. සමහර විට එතන පිටසක්වල යානා ඇති.
නැත්නම් අපේ ලෝකේ තාක්ෂණය වෙනස් කරන අලුත්ම සොයා ගැනීම් ඇති. ඇත්ත මොකක් වුණත් ඒරියා 51 කියන්නේ සදාකාලික අභිරහසක්. ඔයාලා මොකද හිතන්නේ? ඒරියා 51 ඇතුලේ ඇත්තටම පිටසක්වල ජීවීන් ඉන්නවද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක සබ් කරලා එකතු වෙන්න.